ඔබ කාටවත් කියන්නේ නැත්නම් මම පොඩි රහසක් කියන්නම් ඔබට. එතකොට හැමෝටම කියයිනේ ඒක නිසා. මේ අහන්න කරන්න යන්න එපා කාගෙන්වත් වෙනද මේ ළඟදී දවසක් එක පුංචි දුවෙක් අම්මා කෙනෙක් එක්ක ඇවිදලා මාත් එක්ක කියන මම මේ දුව හොයන්න යන්න එපා කවුරුත්. ඒ දුවට පෙඟතුනේ ඒ වගේ මේක මම කියපු කතාවක් කියන්නේ පෙඟතුනේ. ඒ දුවට පෙඟතුනේ අඳුන හැම පේන දරුවෙක්. පොඩි දුවෙක්. දැන් හොයන්න යන්න එපා කවුද කියලා මටත් ප්‍රශ්න වගේක් තියෙනවා. ළමයා හොයාගත්තා නම් මගේ ප්‍රශ්න ටික විසඳගත්තා කියලා. ඒ අම්මා මාත් එක්ක කියනකොට පළවෙනිටම මම කිව්වේ ඔක මට හැරෙන්න වෙන කාටවත් කියන්න එපා කියලා. ඔය දරුවව යූස් කරන්න දෙන්න එපා කාටවත්. ඒ දරුවට එහෙම හැකියාවක් තියෙනවා නම් ඒක තියෙද්දී. මේ දරුවන්ට හොඳට අඳුන පේනවලු පෙන්නද නේ අඳුන පේනවා විතරක් නෙමෙයි ඒක දැන් පුහුණු වෙලා හොඳට දැන් නිකන් ඉන්නකොටත් එහෙම අදෘශ්‍යමාන මොනවා හරි තියෙනවා නම් පේනවලු ඒ දරුවට. එදා ඔබට මතක ඇති පෙන්නතනේ අපි දුක්ඛාර සත්‍ය පිළිබඳ මහා දේශනාවක් ගිය සතියේ බොහොම මම දන්නේ ඔබට කොහොමද කියලා බොහොම ගැඹීර දේශනාවක්. ඒ දේශනාව යන වෙලාවේ පෙන්නතනේ ඒ දුව දැක්කලු සුදු නෙළුම් මලක් අතේ තියාගත්ත දෙවි කෙනෙක් ධර්මාසනයේ ගායි මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා වන්දනා කළා අතුරු දහන් වෙලා යනවා. ඉතින් ඒ දුව එක නමක් කිව්වා. ඉතින් ඒක අපි ඒ දෙවියන්ගේ නම අමතක කළා දාමු. දෙවියෝ පෙන්නතුනේ ඔක වෙන්න බැරි කමක් නැහැ. ඒ নমස්කාරය කළේ මට නෙමෙයි ධර්මයට පෙන්නතුනේ. මහා උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා වෙන වෙලාවට පෙන්නතුනේ ඒ දෙවි දේවතා පිරිස් ඇවිදilla ඒවට සම්බන්ධ වෙනවා. ඒ දුව නිතර දකින්නවල පෙන්වන්නේ ඔබ දකින්නේ ඒ පංචානිසංස මහා පූජාව කරද්දී ඒ දෙවිවරු ඇවිදilla පෙන්වන්නේ බොහොම සතුටු වෙනවා ඒකට සම්බන්ධ වෙලා. ඉතින් ඒක එහෙම වෙන්න ඕනේ පෙන්වන්නේ. ඉතින් ඒ දුව දැකපු දෙයක් ඒ දුව කියන්නේ පුංචි දරුවෙක්. එයා දකින්න දේ දුව කියනවා. ඒ දුව දැකලා කියනවා අපිට දැනෙනවා එහෙම වෙන්න ඕනේ කියලා. මොකද මේක භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය පෙන්වන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ ලොකුම දාසයා කවුද? භාග්‍යවතුන් වහන්සේගේ ලොකුම දාසයා මාව දාසයා කරගන්න කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලීමක් කළේ කවුද පෙන්වතේ? ඔන්න ඔය කියන දෙවිවරුන්ගේ රජුරුව පෙන්වතේ සක්‍ර දේවේන්ද්‍රය. ඉතින් සක්‍ර දේවේන්ද්‍රයා කිව්වනම් ස්වාමීනි මාව දාසකමට ගන්න කියලා. මම ඔබ වහන්සේගේ දාසයෙක් මේ කියලා පෙන්වතේ. තස්සාහම් පරිචාරකෝ කියලා. ස්වාමීනි මම ඔබ වහන්සේගේ දාසයෙක්. මාව දාසයෙක් ලෙස පිළිගන්න කියලා. දෙවිවරුන්ගේ රජුරුව එහෙම කිව්වනම් ඉන්ද්‍ර එවත් සක්‍ර දේවේන්ද්‍ර එහෙම කිව්වනම් පෙන්විතේ එතනින් මෙහා ඉන්න දෙවිවරු කොහොම සලකනවද මේ සම්බුද්ධ ශාසනයට කියලා ඔබ හිතලා බලන්න. මාර්ගඵලලාභී දෙවිවරු පෙන්විතනේ මේ ධහම අඳුරනවානේ. ඒ අඳුරනකොට පෙන්විතනේ ඒ උතුම් ධහම දේශනා වෙනකොට එයාට කොච්චර ප්‍රීතියක් එනවද පෙන්විතේ. ඒක නිසා එහෙම ඇවිදilla වන්දනා කරලා යනවා. ඒ වගේ සිදුවීම් මම නිකන් ගියේ පුංචි දරුවෙක් කියපු නිසා මම කිව්වේ නැත්නම් ලොකු අය නම් ගොඩාක් ඕවා කියනවා හිටපු ගම. එන්නේ පේනා ඉන්නවා පෙඟතනේ. දැන් අඳුන පේනවා කියන එක සහ මේ ඇස් දෙකට දෙයක් පේනවා කියන එක පෙඟතනේ. දහමෙන් විස්තර කරලා දෙන්න පුළුවන් ඔබට. එහෙම පේන්න පුළුවන්. මොකද හේතුව දැන් ඔබට පේන්නේ අඳුන නෙමෙයිද? ඒකදනේ මේ පේන්නේ අඳුනක් තමයි වෙනතනේ. මොකද හේතුව මේ නිල් පාට මේකේ නෑ. නමුත් මේකෙන් ඔබට නිල් පාටක් පේනව නේද වෙනතනේ. මේකත් එක්තරා જાතියක අඳුනක්. ඒකයි වෙනතනේ අඳුන කියන එක පේන්නේ. ඒක හැමෝටම පේන්නේ නෑ. ඒ පේන මට්ටමට හැදෙන්නේ වෙනතනේ යන්නේ එතනේ. පාට කියනවා මේ ලෝකේ තියෙනවා නම් අඳුන් පේන්නේ නෑ කාටවත් වෙනත. පාට කියනවා ලෝකේ නෑ. මේ පේන්නේ අඳුනක් කියලා කිව්වේ ඒකයි ඔබට. මෙතන තියෙන්නේ අඳුනක්. ඔබට මේ ප්ලාස්ටික් කෑල්ලෙන් නිල් පාට පේනවා. ඉරිදිය කියන්නේත් ඒ වගේ එකක් වෙනත. ඉරිදිය කියන එකත් ලෝකෙට පහළ වෙන්නේ නැහැ පින්වතුනි. මොකක් නැත්තන්ද? මේ එළිය රූප තියනවා නම්
එළිය රූප තියෙනවා නම් පින්වතුනි 이르දිය කියන එකක්වත් නැහැ ලෝකේ. ඉතින් ඔය වගේ පින්වතුනි මේ මුළු තුන් ලෝක ධාතුවටම අයිති කාරණාවක් මේක. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව. ඒක නිසා මේ මුළු විශ්ව ලෝක වාසීන්ම පින්වතුනි මේ ධහම සමාදන් වෙනවා. මේ ධහම තුලින් මහ පුදුමාකාර සුවයක් ඔය හැමෝටම විඳින්න පුළුවන්. ඔබ උත්සාහ කරන්න පින්වතුනි ඔබගේ කොටස ගන්න. ඔබගේ කොටස ගන්න තියෙන එකම ක්‍රමය තමයි පින්වතුනි ඔබ හොඳට පින් කරන්න. මේ ශාසනය පිළිබඳ ලොකු අදිස්ථානයක් හිතේ තියාගෙන පින් කරන්න. ඒ පින් කරන වාරයක් ගන්න ඔබගේ කොටස ඔබට හම්බ වෙයි. ඔබගේ කොටස කියන්නේ පින්වතුනි ඔබගේ උරුමය. ඔබගේ උරුමය නිකන් බලෙන් ගන්න බෑ. ඔබගේ උරුමය ගන්න නම් පින්වතුනි ඔබට සිද්ධ වෙනවා පින කරන්න. පුළුවන් තරම් පින් කරන්න පින්. පින කරන එක ඇතුලේ තමයි ওই කාරණාව තියෙන්නේ පින්වතුනි. ඒ වගේම ධර්මයත් එක්කම පින කරන්න පින්වතුනි. එහෙම නැත්නම් මාන්නක්කාර කමට නම් පින කරන්න පින්වතුනි. ඒකෙන් පින නෙමෙයි සිද්ධ වෙන්නේ පින්වතුනි. අර මානෙට පොඩි රුකුලක් විතරයි පින්වතුනි. ඒකෙන් පිනක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකෙන්ද පුළුවන් තරම් ඔබ දහමත් ඇසුරු කරගෙනම පින් කරන්න පටන් ගන්න පින්වතුනි. එතකොට ඔබ තුල මහා පුණ්‍ය ශක්තියක් නැగిලෙනවා. ඔය කවුරු කොයි විදියට කතා කළත් පින්වතුනි. ඔය ඔක්කොම වෙනස් වෙනවා ඔබගේ පුණ්‍ය ශක්තිය එනකොට. අද සමහරවිට ඔබගේ මුළු පවුලම විරුද්ධයි. මේ ළඟදී එක දරුවෙක් මට මුණ ගැහුණා. ඒ පුතා දැන් මාස ගානක ඉඳලා පැවිදි වෙන්න එන්න හරිය ආසාවෙන් ඉන්නවා. අම්මයි තාත්තයි කැමති නැහැ. පිරිත් නූල් බඳින්න එනකොටත් අහනවා ගුරුහාඳුනේ මම මොකද්ද කරන්නේ? අපි කිව්වේ පුතේ පුළුවන් තරම් පින් කරා. පින් කර කර අදිස්ථාන තියන්නේ මේ කාරණාව ගැන. ඉතින් අම්මයි තාත්තයි මේ කලින් අකමැති. මේ ළඟදී දවසක් මම ඇහුවා පුතේ දැන් මොකද තාත්තේ කියලා. දැන් හරි ගුරුහාඳුනේ මං ඉන්ටර්විව් දාලා තියෙනවා. අම්මයි තාත්තා කැමති. දැන් අම්මයි තාත්තයිත් බණ අහන්න එනවා. මහ පුදුම සතුටකින්. ඒ දරුවා ඒ ටික කියාගෙන ගියා. එහෙම වෙනවා පින්වතුනි. ඒක බලෙන් නවන්න දෙයක් නැහැ. Tamanට පුණ්‍ය ශක්තිය නැගලා එනකොට ඒක වෙනවා. ඒකින්ද පුළුවන් තරම් ඔබ පින කරන්න. හැබැයි පින කරනවා කියන එක පින්වතුනි හොඳට මතක තියාගන්න. ඔබ අවංකවම ඔය පින කරන්නේ මොකටද කියන එක ඔතනදි බලපානවා. ඒක කියන අදිස්ථානය කියන එක හරි බලවත් පින්වතුනි. මොකටද ඔබ ඔය පින කරන්නේ? අන්න ඒක බලවත්. ඒක නිසා ඔබගේ හිතේ තියෙනවා නම් පින්වතුනි අදහස් දෙකක්. ඒ පින ඒකට නැඹුරු වෙන්නේ නැහැ. තනි අදහස නම් තියෙන්නේ පින්වතුනි කොහොම හරි මම මගපල සාක්ෂාත් කරගන්න ඕනේ. කොහොම හරි මම පැවිදි වෙන්න ඕනේ. කොහොම හරි මගේ ගමන කෙලවර කරන්න ඕනේ. මෙහෙම අදිස්ථානයක් නම් ඔබ තියාගෙන ඉන්න පින්වතුනි මේ පින කරන වෙලාවට ඒ කාන්තේ මේ පින ඔබට පරිසම් දෙනවා. ඒ පින ඔබ වටා එකතු වෙනවා. අනිත් එක පින්වතුනි මේ පින හරි බලවන්ත වෙනවා. මොකද හේතුව ඒ වෙලාවේ ඔබට තියෙන්නේ පින්වතුනි විතරාගී වීම උදෙසා තියෙන හැඟීමක්. එනේ ලෝකේ අල්ලන්න නෙමෙයි පින්වතුනි ලෝකෙන් නිදහස් වෙන જાතිය හැඟීමක් ඔබට ඒ වෙලාවේ පිටන්නේ. අන්න ඒක නිසා පින්වතුනි ඒක හරිය බලවත්. ඒක නිසා ඔබ පිනක් කරන වෙලාවට ඒකේ තියෙන බලය රැක ගන්න කරන්න තියෙන ලොකුම දේ තමයි පින්වතුනි අවංක අදිස්ථානයේ තියන්න. ඒක වෙන්න නම් පින්වතුනි ඔබ දහම දැකලා තියෙන්න ඕනේ. අවංකවම ඔබට එන්න ඕනකම තියෙන්න ඕනේ. අපි ඕන තරම් දකින්නවා පින්වතුනි අපිත් එක්ක කතා බහ කරලා තියෙනවා කොහොම හරි එන්න ඕනේ කියන අය පින්වතුනි. ඒ අය බොහොම හොඳයි. එහෙම හරි කියන එක. ඒ අයගේ තියෙන කාරණාව තමයි පින්වතුනි මේ අදිස්ථානයේ හරියට අරන්ද කියන එක. අන්න ඒක අරගෙන ඔය පින කරන්න පටන් ගන්න. මේ විශ්වය කැළඹෙනවා. ඔබ දකින්න මේ දේවල් හැම එකකින්ම පින්වතුනි. කොයිතරම් ඒ යහපතක් මේ මිනිසුන්ගේ ජීවිතවලට වෙනවද කියලා මේ අත්බැවේ පින් කරගන්න බැරි වෙච්ච මිනිසුන්ටත් පින්වතුනි අද ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා. නිකන් හිතලා බලන්න පින්වතුනි. ඔබට නිවන් දකින්න ඕනේ නැත්නම් පින්වතුනි මම පින් කරනවා කියලා කිව්වට වැඩක් නැහැ පින්වතුනි. ඒ පින හොඳයි ඔබ දිව්‍ය ලෝකයයි පින්. හැබැයි ඔබ නිවන් දකින්න එකඟයි නං. ඔබට අවබෝධයෙන් නම් ඉන්නේ. ඔබට ඇත්තටම මේක කරගන්න ඕනෙමයි. ඒක ආයේ කිසි කතාවක් නැහැ. ඒක කරගන්න ඕනේ. එතන නම් ඉන්නේ පින්වතුනි ඔබගේ ප්‍රශ්න විසඳෙනවා. ඔබ පින් කරන්න. එහෙම කතා ඕනේ තරම් තියෙනවා පින්වතුනි. ඔබගේ ප්‍රශ්න විසඳෙනවා පින්වතුනි. මට මතකයි මේ ළඟදී පින්වතුනි ඕස්ට්‍රේලියාවෙන් නෝනා කෙනෙකුගේ මහත්තයෙකුගේ ඇවිදලා හිටියා.
මම ඕස්ට්‍රේලියාවට වැඩපු වෙලාවේ පින්වතුනි ඒ මහත්තයා ආවා ඒ මහත්තයාගේ ප්‍රදේශයේ තියපු දේශනාවක් අහන්න. මම දැක්කා පින්වතුනි S2. ඒ S2 පුදුම හැඟීමක් තියෙනවා නිවන සම්බන්ධ. ඒ කතා බහ කරද්දී පින්වතුනි ඇතුළ පුදුමාකාර වේගෙන් වැඩ කරනවා මට දැනෙනවා පින්වතුනි මේ නිවන කරගන්න ඕනේ මං කොහොමද කියලා. මම එලා මේ මහත්තයාට කිව්වා මහත්තයා මේ සමහරට මේ මම මෙහෙ වඩින්නේ නැත්නම් මේ ඔබතුමා වෙනුවෙන් මහා පුදුම බලයක් පිටලා තියෙනවා ඔබතුමාට ඒ තරම් මේ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා නිවන ගැන. කඳුළු වැක්කිරනවා ඇස්වලින්. මේ පොඩි බාධා වගේක් තියෙනවා කියලා කිව්වා. ඒ පොඩි බාධා වගේක් තියෙනවා කිව්වා මම කව ඔබතුමා කිසි දෙයකට බය වෙන්න එපා. මේ බණ ටික අහලා අධිෂ්ඨානයක් කරා. සමහර බිරිඳකින් පොඩි බාධාවක් තියෙන්න පුළුවන්. එහෙම ඊට පහවදා වෙන තැනක දේශනාවක් තිබුණා. පින්වතුනි මේ දේශනාවට බිරිඳ ඇවිදilla හිටියා. නිගමනව හිතලා බලන්න පින්වතුනි. අර ඒ වෙලාවේ නගපු පුණ්‍ය ශක්තිය කොච්චර බලවත්ද කියලා පින්වතුනි. සමහර බිරිඳගේ පොඩි බලපෑමක් තිබුණා වෙන්න පුළුවන් එදා. නමුත් ගිහිල්ලා මේ කාරණාව කිව්වට පස්සේ මොකද හදවතින්මනේ පින්වතුනි කරේ වැඩේ. වැඩ ඇත්තට මේක කරගන්න ඕනේ. බිරිඳාව වණ ටික අහන්න. බිරිඳ වණ ටික අහන්න යදෙල්ලා. ඊට බිරිඳටත් හැදුණා එළෙඩේම පින්වතුනි. ඔය මෙච්චර වෙලා බාධාවක් වෙලා තිබිච්ච සමහරට බාධාවක් වුණා වෙන්න පුළුවන්. ඒ බාධාව ගැලවුණා. ඊට පස්සේ මුදල් මේ බාධාවක් තිබුණා. ඊට පස්සේ මෙහි ඇයිද මේ ආපු වෙලාවේ මාව මුණ ගැහුණා. හින්දි දේශනාවේ අඩු වෙලා හිටියා. දේශනාව ඉවරලා මම පොඩ්ඩක් වෙලා කතා කළා. එලා කිව්වා ගුරු හාමුදුරනේ අපේ ප්‍රශ්නේ ඉවරයි. අපිට තිබිච්ච ලොකු මුදල් අර්බුදයක් තිබුණා. ඒක ඉවරයි. ඔබ වහන්සේ ආපහු වැඩලා බොහොම ටික කාලෙකින් අපේ මෙහි ගෙදරින් කෝල් එකක් ආවා කියලා අහවල් ඊටම විකුණනවා ඔය කොටස එවන්නම් කියලා. ඒක විකිනෙන්න ඔක්කොම ලෑස්ති ඔය කොටස එවන්නම්. ඉතින් අරන් තිබුණ ස්ටුඩන්ට් ලෝන් හරි මොනවා හරි තියෙනවා නම් ඒ ඔක්කොම සෙටල් කරන්න පුළුවන් අවස්ථාව ලැබුණා. ඒකයි පින්වතුනි කියන්නේ මේ අපි හිතාගෙන ඉන්න එකක්. ඇත්තට මොකද්ද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. මම ඕස්ට්‍රේලියාවට වඩිනවා. ඇයි කියලා මංවත් දන්නේ නැහැ. හරි ඕස්ට්‍රේලියාවින් අපේ සංවිධායක මහතුරු ඒ තැන්වල මේ දේවල් ලෑස්ති කරනවා. ඇයි කියලා අපි කවුරුත් දන්නේ නැහැ. කවදාක්වත් බණ අහපු නැති කෙනෙක් සමහර එතනට එනවා අපේ ගෙදර පළවෙනි වතාවට බණ අහන්න. එයා තමයි මුලින්ම ලංකාවට එන්නේ එතකොට. අපි එක ඒවා හිතාගෙන යනවා පින්වතුනි. මේ සමහරට අපි හිතා ගන්නවා දැන් කාලයක් තිස්සේ ඉඳලා බණ අහන පිරිසක් එහි ඉන්නවා. මේ අයට අපි අනුග්‍රහය දක්වන්න ඕනේ කියලා. ඉතින් අපිට එහෙම හිතෙන්නේ පින්වතුනි දැන්. ඊයේ කෙනෙක් ආවාට වඩා සමහරට අපිට හිතනවා දැන් කාලයක් තිස්සේ ඉඳලා සියලු දෙනාට මේ දහම දීගෙන මේ වෙහෙර විහාර ගොඩනගන්න උදව් උපකාර කරගෙන ඉන්න විශාල පිරිසක් එහි ඉන්නවා. අපි මේගොල්ලන් තව අරමුණු වෙන්නේ. අරමුණු වෙලා අපි එහෙට වැඩියට පින්වතුනි සමහර විට අපි වැඩලා තියෙන්නේ තවත් වෙන කෙනෙක් වෙන්නේ. සමහරට පොඩි දරුවෙක් වෙන්නේ. සමහරට ඒ දරුවා තාම අම්මගේ බඩේ. මේ වැඩලා කරපු දේශනාවෙන් තමයි ඒ අම්මයි තාත්තයි මේ පැත්තට හැරුණේ. දැන් අම්මා තාත්තා ඒ අම්මට තාත්තට අදිස්ථානයක් ඇවිදලා තියෙනවා. මක් කරන්න ඕනේ කියලා දරුවා පැවිදි කරන්න ඕනේ කියලා. සමහරට එනං ඒ වැඩලා තියෙන මොකක්ින්දද? අන්නේ දරුවා නිසා. ඒකයි පින්වතුනි මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. නමුත් පින තියෙන මිනිස්සුන්ට මේ හැකියාව ලැබෙනවා. ඒක නිසා ඔබ පින ගැන විශ්වාස තියන්න හැමතිස්සෙම. පින ගැන විශ්වාස තියන්න ඔබගේ දරුවන්ට පුළුවන් තරම් පින් කරවන්න. හැබැයි පින් කරන අතරතුර පින්වතුනි දහමත් කියලා දෙන්න. දහම කියලා දුන්න නැත්නම් දරුවා පින් කරන්නේ ඔබ කියන නිසා. එහෙම නැත්නම් දරුවට සැප ලබන්න ඕන නිසා. සැප ලබන්න ඕනේ කමට පින් කරද්දී සැප ලැබෙනවා. ඒකයි ක්‍රමය. පින් කරන්නේ සැප ලබන්න නම් සැප ලැබෙනවා. අදිස්ථානයේ තියන්නේ මොකටද? අන්න ඒක ලැබෙනවා. දෙන දේ ලැබෙනවනේ. ඒකයි ක්‍රමය. ඒක නිසා ඔන්න ඔය අදිස්ථානයෙන් ඔබ ඉන්න තැන.
ඔබ දහම තේරුම් ගන්න අතරතුර මේකේ තියෙන වටිනකම තේරුම් අරගෙන පින්විතනි මෙතනට එන්න අවස්ථාව ලැබෙන්න කියලා ඔබ අධිෂ්ඨාන කරනවා. වයස ભેදයක් නැතුව හැමෝටම අවස්ථාවක් තියෙනවනේ මෙහි. ඔබට එන්න තමයි තියෙන්නේ. ඒක මේ ආරාමයේ ඇතුලේ ඉන්නවද එළියේ ඉන්නවද කියන එක අදාළ නැහැ නේ පින්විතනි. ඔබට යැපෙන්න ක්‍රමයක් තියෙනවා නම් එච්චරයිනේ අවශ්‍යතාවය තියෙන්නේ. කොච්චර වයසට ගියත් ඔබට යැපෙන්න ක්‍රමයක් තියෙනවා. ඔබගේ දරුවෝ හරි ඔබව බලා ගන්නවා නම් පින්විතනි ඊට වඩා දෙයක් අවශ්‍ය නැහැ. නිතර ටික ඔක්කොම අපි මෙහෙන් කරනවානේ ඔබට. ඒක නිසා අනගාരികාව වෙන්න ඕන කියලාවත් එහෙම අදිස්ථානයක නෙමෙයි ඉන්න ඕනේ පින්විතනි. ඒ අදිස්ථානයක හිටියට කමක් නැහැ. නමුත් අවුරුදු 40 පැනලා නම් එහෙම අදිස්ථාන තියන්න එපා දැන්. එතකොට දැන් ඊළඟ එකේ එන්න වෙනවනේ ආපෞසරයක්. නෑ කොහොම හරි මං 70 වුණාට මම කොහොමද අනගාരികාව වෙනවා මම පින් කර ඔදිස්ථාන කරනවා. හාමුදුරුවෝ ඔක්කොටම හිතෙන්න මට අනගාരികාවක් කරන්න කියලා ආදි වශයෙන් එහෙම හිතන්න එපා මේ වෙලාවේ. මේ වෙලාවේ ඔබ හිතන්න පින්විතනි ළඟම තියෙන බෝට්ටුවට නගින්න. ළඟම තියෙන බෝට්ටුව තමයි මේ අයට ළඟම තියෙන බෝට්ටුව තමයි මේක. මේ අයට ළඟම තියෙන බෝට්ටුව තමයි අරක. එහෙන් ඒකට පයින්නේ. ඒකෙන් ඒකට පනින්න බෙද. පැනගෙන තමන්ගේ වැඩේ කරගන්න. කොහොමත් ඔබ එහෙම අනාථ වෙන්නේ නැහැ නේ පින්විතනි. අපි තෝ මෙහෙ ගයක් හදාගෙන ඉන්නවා තනියෙන් ඉන්නේ. නිකන් අපි හිතමු තනියෙන් ඉන්නේ. එතකොට ඔබට අසනීපයක් වුණාට පස්සේ ආලපාල කාට හරි කතා කරොත් එහෙම දැන් සුදු මිනිස්සු ගම්මාන ඉන්නවා නම් ආලපාල කාට හරි කතා කරොත් එන්නේ නැද්ද කවුරුත්? එහෙම එකක් නැහැ පින්විතනි. එහෙම හැදෙයි. ඔය තැන්වල මම හිතන්නේ විශේෂඥ වෛද්‍යවරුම දෙතුන් දෙනෙක් ඉන්නවා මේ හරිය ගෙවල් හදාගෙන. එහෙම මොනවා හරි කරදරයක් වුණොත් එහෙම එහෙම අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ඔබ අත දික් කරපු තැනින් මොකක්ද තියෙනවද? ඉස්පිරිතාලේ තියෙනවා. ඒකයි. ඒක නිසා ඔබ බලන්න ඒකට වඩා ඔබ බලන්න ඕනේ කාරණාව තමයි පින්විතනි ඔබ කොහොම හරි මේ මාර්ගයට වැටෙන්න උත්සාහ කරා. මිනිස්සු මාර්ගයට වැටි යනවා. අපි ඔය පළවෙනිය නිසා තමයි මේ පුතා ගැන කිව්වේ. දෙවෙනියා තුන්වෙනියා 10 වෙනියා 15 වෙනියාම ඒකත් නිකන් අපේ මේ රටේ ඉන්න පුතෙක් මෙහෙ එනකොට අපි කියන්නේ නැහැ ඔන්න පුතෙක් ආවා කියලා. ඉස්සර කියන්නේ නැති. අපි ඔබට කියන්නේ අන්න අනගාരിക මහත්තයෙක් ආවා. දැන් ඉතින් එහෙම කියන්නේ කිව්වොත් හැමදාම කියන්න වෙනවා මේක. ඉවරයක් නැතුව එනවා. ඔය දෙමාපියන්ගේ ප්‍රශ්න එහෙම නැත්නම් පින්විතනි මෙලහට අනගාരിക මහතුරු 500කට යැපැත්තේ ඉන්නවා. ඒ ඔක්කොම හෝල් කරන්න වෙලා තියෙනවා පින්විතනි දෙමාපියන්ගෙන් කැමැත්ත ගන්න පුතේ කොහොම හරි කැමැත්ත ගන්න. කියා හෝල් කරන්න වෙනවා පින්විතනි. සිය දරුවෝ තියෙන දෙමාපියන් කැමැත්ත ගන්න එකට අපි කැමතියි පින්විතනි. මොකද හේතුව එතකොට දෙමාපියෝ දෙන්නට ලොකු යහපතක් වෙන නිසා. ඒක නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරනවා පින්විතනි මේ දරුවා ලවා දෙමාපියන් කැමැත්ත ගන්න. දැන් ඔබට පේනවාද දෙමාපියෝ අකමැති වෙලා ඉඳලා පස්සේ කැමැත්ත දීලා දැන් සීල ශ්‍රාවිකා වෙලා ඉන්න අය ඇති ඕන තරම්. සමහරවිට මට දොස් කියපු අයත් ඇති. සමහරවිට ඇවිල්ලා මේ හාමුදුරන්ට බැලලා ගිය අයත් ඇති. පල්ලෙයා මේ ඒලා කතා බහ කරපු ස්වාමීන් වහන්සේට බැලලා ගිය අයත් ඇති. නමුත් ඒවා කිසි ගාණක් ගන්න එපා. ඒක වුණා. ඉතින් ඒ වෙලාවේ ආපු පීඩාව. ඒ පීඩාව පිට වුණා එච්චරයි. ආර්යපාදයක් වුණා වෙන්න පුළුවන්. ඒ බුදු ගුණ සජ්ජායනා කළා ආරෝමේව කළා මග වඩලා අපි ඒව නැති කරගමු. නමුත් ඔබට පින පෑදුනානේ වෙනදනේ. කොහොමද මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නේ? ඒකයි. ඔය කොයි කවුරු අපිට බැන්නත් වෙනදනේ ඒක බින්දු මාත්‍රයක්වත් අපේ හිතවල කිසි දෙයක් නැහැ. මේ හිතවල කිසි දෙයක් රඳන්නේ නැහැ වෙනදනේ. නෙළුම් කොළ. අනුග්‍රහය දක්වනවා. අවශ්‍ය කෙනාට අනුග්‍රහය දක්වනවා. මම ඔබට කිව්වේ ඒ කාලේ අපිට මේවට විරුද්ධව පින්වතුනි පෝස්ටර් ගහපු දරුවෝ ඉන්නවා. අද පැවිදි වෙලා අපි ගහ. ඉතින් හරිද? එහෙම කියලා පෝස්ටර් ගැහුවා නේද? දන්නවා නම් පැවිදි කරන්නේ නැහැ. එහෙම එකක් තියෙනවද? එහෙම එකක් නැහැ මේක. ඒකයි තියෙන්නේ. එහෙනම් ඔබ පින විශ්වාස කරන්න. අපිව නෙමෙයි පින පින විශ්වාස කරන්න. පින විශ්වාස කරන්න දහම අවබෝධ කරගෙන ඔබ අන්තය දකින්න පින්විතනි. ඔබ මේ අන්ත කරන්න යන්නේ මේ වැඩ ඉවර කරන්න යන්නේ. අන්නේ ඉවරේ ඔබ කොහොම හරි දැක ගන්න පින්විතනි. එතකොට ඔබට ලොකු විශ්වාසයක් ජනිත වෙනවා. අන්න ඒකයි සෝතාපන්න ඵලය කියලා කියන්නේ පින්විතනි. කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය ගැන. මතකයි නේද අපි බුද්ධ රතන ධම්ම රතන සංඝ රතන කියන්නේ ඇයි කියලා අපි කතා කළා. එහෙනම් ඔය බුද්ධ ධම්ම රත්න කියන. ඒතර පුද්ගල වශයෙන් අපි පොඩ්ඩක් පැත්තකින් තියලා අපි ගත්තොත් එහෙම විශ්වයේ තියෙන මහා ශක්ති බලවේගයක් වශයෙන් ගත්තොත් එහෙම පින්වතුනි
නිවන දැක ගන්න. අන්නේ නිවන දැක්කනම් ඒ දැකපු කෙනාට පින්වතුනි ලොකු විශ්වාසයක් හට ගන්නවා නිවන ගැන. ඒ නිවනටපත් වුණාට පස්සේ පින්වතුනි මේ විශ්වාසය නැති වෙලා යනවා. විශ්වාසය නැති වෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් දැන් මට උඹව විශ්වාස නැහැ. අන්න ඒක එකක්. අනිත් එක දැන් මට විශ්වාසයෙන් ගන්න දෙයක් නැහැ. මම හොඳටම දන්නවා. එහෙමත් විශ්වාසය නැති වෙනවනේ. ඒකයි පින්වතුනි. එකක් විශ්වාසය. ඒ විශ්වාසය තහවුරු වුණාට පස්සේ ඒ විශ්වාසයටපත් වුණාට පස්සේ තවදුරටත් විශ්වාසයක් නෙමෙයි තියෙන්නේ පින්වතුනි. දැන් ඒකටපත් වෙලා ඉන්නේ. අන්න ඒක නිසා රහතන් වහන්සේට අසද්ධා කියලා කියනවා. එතන සද්ධාව කියලා කියන්නේ කන්වික්ෂන් කියන එක. ඒකට ෆේත් කියන්න බෑ පින්. ඒ කියන්නේ මන අවබෝධයකටපත් වෙලා පින්වතුනි ඒ පිළිබඳ විශ්වාසයක් ඇති වෙනවා. කවුරුත් කිව්වට නෙමෙයි, කොහෙවත් තිබුණට නෙමෙයි. Tamanට අවබෝධ වුණා මෙහෙම කාරණාවක් ගැන. අන්නේ අවබෝධය ලබන්න උත්සාහ කරන්න. ඒක උදෙසා තමයි පින්වතුනි අපි මේ ධහම ඔබට කතා කරන්නේ. මොකද ඒ අවබෝධය ඔබට ආවනම් ඔබ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කතා කරනවා, නිවන වෙනුවෙන් කතා කරනවා. දැන් වෙලා තියෙන්නේ ඔබට එහෙම අවබෝධයක් නැත්නම් අපිට සිද්ධ වෙනවා ඔබ වෙනුවෙන් ඔබටම ඒක කතා කරන්න. එතන අපි දෙකල දෙපැත්තකට අදින්නේ. අපි දෙකල එකම පැත්තකට අදින්න පටන් ගන්න ඔබට මේක තේරුණාට පස්සේ. ඔබට නිවන් දකින්න ඕනේ. ඒක නිසා ඔබ අදිනවා. අපි මෙහි ඉඳලා තල්ලු කරනවා. එතන කිසිම ගානක් නැතුව පින්විතනේ ඔබ නිවනට යනවා. ඒක නිසා ඔන්න ඔය අවබෝධය ලබන්න ඔබගේ දරුවන්ටත් ඒ අවබෝධය ලැබලා දෙන්න පින්විත. ඒ අවබෝධය ලැබවලා ඒගොල්ලෝ ලව්ව පින් කරවන්න අන්න එතකොට පින්විතනේ ඒ දරුවන්ට ඔය අවස්ථාව එනවා ඒකාන්තයෙන්.